Hello guys. ඔන්න අපි හැමදාම කණේකී අද වෙනස කරත් එක්ක අද අපි බොන්නයි යන්නේ. අපි අද ගෙනාවේ සමර්ස් බයි බියර් එකේ ෆ්ලේවර්ස් තුනයි තමයි මට හිතෙන්නේ තියෙන්නේ අපිට හොයාගන්න පුළුවන් උනේ තුනයි. මේ 4.5ක් ප්ලස් මේ පර්සන්ටේජ් එක තියෙනවා. අපි බලමු 4.5ට මොනවා වේද කියලා. වෙනසක් වේද කියලා. මේ සාමාන්‍ය ලේඩීස්ලා තමයි පාවිච්චි කරන්නේ. මේ අපි බලමුකෝ මකට වෙනසක් ඔයගොල්ලන්ට කියන්නම් අපි ටේස්ට් කරලා ටේස්ට් එක කොහොමද කියලා අපි ටේස්ට් කරලා බලමු කියන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. එතකොට අපි ගෙනල්ලා තියෙන ෆ්ලේවර්ස් තුන ගත්තොත් බ්ලැක්බෙරි එක තියෙනවා. ආයේ ඇපල් එක තියෙනවා. ඊට පස්සේ ආයේ අනිත් එක තමයි මැංගෝ ඇන්ඩ් ලයිම් කියලා තියෙන්නේ. මැංගෝ ඇන්ඩ් ලයිම් කියලා තියෙන්නේ. අපි මේ තුනත් එක පොඩ්ඩක් නිකන් බොන්න බෑන් try එකක් දෙන්න මේ මසාලා රටකජු එකයි පොඩි සුලික බයිට් කරන යාර කියන්නේ අපි නම් ඒකයි ගෙනාවා. අපි බලමු ටේස්ට් එක කොහොම වේද කියලා. අපි වීදුරු දෙකක් ගෙනාවා වීදුරු වල දාලා ඒතකොට කලර් එකක් බලා ගන්න පුළුවන් අපිට. අපි දැන් try කරලා බලමු. ඉස්සරහ මොකද දැන්? මගේ පැත්තෙන් පටන් ගමුනේ. බ්ලැක්බෙරි. අපි ගමු බ්ලැක්බෙරි එක. මේ පොඩ්ඩක් මේක අයින් කරගන්න. සුවඳක් එනවා මේ සුවඳ ඇවිල්ලා අර අපි කිස් ෆ්‍රයිඩ් බොන්නේ අන්න ඒකේ සුවඳ. ලස්සන පාටක් තියෙන්නේ. සංග්‍රහයේ සුවඳ මට වන්නේ. ඔය සංග්‍රහයේ අරගේ එකම කොහොමත් එකම කැටගරි එකේ අපි මේ බොන මේ try කරන එක අපි මැදින් තියන්නවා. මේ දාගත්ත කරලා වෙනද මන් නෝට නම් සෙට් උනේ. එනම් පොඩ්ඩක් හරි. අපි නම් බලමු try කරලා. හරි සුවඳක් නම් තියෙනවා. පොඩ්ඩක් දීලා බලමු. ශබ්ද. මේක තනි කර මේ බ්ලැක්බෙරි හයනවා. අර පොඩි තිත්ත ගතියකුත් තියෙනවා. තිත්ත දේවිය එකක් හින්දා වෙන්නේ නැති. ඒවා එච්චරම තිත්ත ගතිය නෑ. අවුලන්නේ අර බොන්න පුළුවන් ගන්න තියෙනවා. අර මේ මේක නම් නිකන් සංඝර්ෂක වගේ තමයි මට නම්. ඒ ෆ්ලේවර් එකම තමයි තියෙන්නේ සුවඳත් එහෙමයි. හොඳයි. බොන්න නම් පුළුවන් ඉතින් ඕන තරම් ඒව. අර normal beer එකට වඩා sweet ගතිය වැඩි. ඔව් මේක අර අපිරියාවක් නේතෝ ගන්න පුළුවන්. වෙන ගොඩක් අර ලේඩිස් කට්ටිය මේකයි වෙන්නේ මේක බොන්නේ. මේක වෙන්නේ නැති මේක බොන්නේ. බ්‍රාඩියක් දාන්න බලමු. දෙවෙනි වටේත් අපි ගිහිල්ලා බලමු. තියෙන හරි කලර් එක. කලර් එක නිකන් තියෙන්නේ මේ නෙට්ටෝ වලට සමාන පාට. ඔව් නෙට්ටෝ වලට සමාන පාටක් තියෙනවා. වෙන ශබ්ද වුන් දැනෙන්නේ නැති. බලමු මේකත් try කරලා මේක. වෙන තමයි තියෙන්නේ. මේකේ සෑහෙන්න වෙනක් තියෙනවා. කියන්නේ normal beer එකට වඩා වෙනක් තියෙනවා නේ. අපි අර එද්දි පොඩ්ඩක් ගැස්සෙලා එහෙම දන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. බහින්නෙත් නෑ ලීසිට ඒ වෙන ටික. ඔව් වෙන beer වල බහිනවා. බට ගාලා බහිනවා. මේකෙත් බහිනවා සාන්නේ. මේකෙදි අපි ලකුණක් දෙන්න කියන බ්ලැක්බෙරි ෆ්ලේවර් එක එනවා. එනවා. ඒ සංග්‍රහයේ වගේ. පොඩි මෙයාට නම් තීත්ත ගතියක් එනවා කිව්වා. පොඩ්ඩක් තියෙනවා කියන්නේ. මට ඒක වැඩි නෑ. පැණිය වරා දාන්නේ. මේක normal beer එකට වඩා sweet රහ වැඩි. අර මම නම් මේක පුළුවන් අවුලන්නේ. අර මේක beer එකක් වශයෙන් නම් දෙන්න පුළුවන් 10න් 6ක් වගේ තමයි. මට 10න් 5ක් දෙන්න පුළුවන් මේකට.
අවුලක් නෑ අපි බලමු එහෙනම් තව ෆ්ලේවර් එකක් try කරලා. මේ පොඩ්ඩක් ෆ්ලේවර් කරන් තියෙන ඒක මහ ලොකු රසයට වෙනසක් වෙයි කියලා මම හිතන්නේ පොඩ්ඩයි තියෙන්නේ. අපි අනිත් මේක කෝප්පේ හොදන් එන එක නිකන් ප්‍රැක්ටිකල් නෑනේ අපි අනිත් ටිකත් මේකටම දාගෙන බලන්න try කරලා බලමු මම හිතන්නේ මේක පෙනුටි ගැන තියෙන්නේ යා ටේස්ට් එක අලක් වෙයිද අපි ඔය පැත්තෙන් අමුද මගේ පැත්තෙන් නෑ ඇපල් එකෙන්ම ගමු ඇපල් එක බලමුකෝ මට හිතෙනවා මේ මැංගෝ එකයි මේ ලයිම් එකයි රහ ෆ්ලේවර් එක රහයි තියලා අපි රහ එක අන්තිමේට බෝ මම බියර් මම ඉච්චර කල්ලා පුරුදු නෑ මේ කඩිය කරන්නු මාරිස්සි දාන්න එපා. මේ පාට කොහොම වෙයිද දන්න බලන්න අපි ඇපල් එක මම ඉස්සෙල්ලාම වාවන්නම් මේ පාර සමා වෙන්න දැක්කේ පුරුදු නෑ අපිට ඒක නම් නිකන් ලා පාඩක් තියෙන්නේ. අර ඇපල් ජූස් එක කල එකම තමයි. ලා කොළ පාඩක් ඔය තියෙනවා මේ පොඩ්ඩක් හැලුණා මෙතන අර මේ සංකර්ෂකයේ ඇපල් මේ කල එකම තමයි ඒ කල එකම තමයි. අපිට හැලුණට ඒක ක්ලීන් කරගත්තා මේ බලමු මේකත් දීලා කොහොමද දීලා ගැඹුරු ගතියක් එක දිනන නේද හොඳ ඇපල් රහ හොඳට එනවා සාමාන්‍ය ඇපල් ෆ්ලේවර් සෙට් වෙන්නේ නැහැ මොකද මේකේ ඇපල් එක මට සෙට් වගේ මේ හැම එකම අර මේ සංකර්ෂකයේ ඔය ඒතර මේ ගොඩක්ම පැණි රහ නෑ මොකද අර බියර් කැටගරි එකනේ මේ ටික අයිති වෙන්නේ ඒකින් අර ලාවට පොඩි මේ පිත්ත ගතියකුත් ඇඩ්ඩලා තියෙනවා මට පිත්ත ගතිය වැඩි වෙන්නේ අර නිකම් බියර් එක ගන්න පොඩක් ස්වීට් ගතිය වැඩි නේ අපි දාපොඩක් දාලා try කරලා බලමු තේන දෙවෙනි ෂොට් එකක් දාලා බලමු. තේන තාම සබ්ද. යාළුවෝ සබ් දෙන්න හරියට. පොඩාට කරලා සැරට තියත් තියෙනවා නේ පොඩ්ඩක්. පොඩ්ඩක් තියෙනවා. නහයට ස්මෙල් එක. මේ අර බ්ලැක්බෙරි වර මොකද්ද බ්ලැක්බෙරි සෙට් මේකද? මේ බ්ලැක්බෙරි එකට සාපේක්ෂව මේ මේකේ ස්වීට් ගතිය පොඩ්ඩක් අඩුයි. මට අර එහෙම මෙච්ච වෙනසක් කියන්න තේරෙන්නේ නැහැ. ඒක අඩුවයි දැන්නෝ. ඒතරේ මේ ෆ්ලේවර් එක නම් ගොඩක් වෙනස් තියෙනවා. ඇපල් වලේ ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා මේ එන මේ සංඝර්ෂකයේ ගහ එනවා මට මං කෝක බිව්වා. ඊයේ හොඳයි ඉතින් අර මේ සමහර වැදෙන්න බොන්න එහෙම නම් ඉතින් මේ මේ ගන්න එපා නෝමල් එකේ බොන්න අවුලක් නැහැ. ඔයාලට මේකෙන් කීයක් දෙන්න පුළුවන් මේක? මට සමස් බයි එකේ ඇපල් එකට දෙන්න පුළුවන් 10න් 4ක් වගේ මොකද මේ බ්ලැක්බෙරි එකට සාපේක්ෂව මේක පොඩ්ඩක් මට ටේස්ට් එකෙන් අවුල් පොඩ්ඩක්. මට නම් මේකට දෙන්න පුළුවන් 10න් 7ක්. නාටකට වඩා මේක 16යි. මේකෙත් තියෙන 4.5 තමයි. ඔව් ඒක වෙනසක් වෙන්නේ. අපි මෙයා දෙන්නේ 5ක්. 10න් 4යි. මම 10න් 8ක් දෙනවා. 8යි නේ? 7යි. අයි මේකටත් දෙන්න එකක් තියෙනවා නේද? අපි එහෙනම් අපි ඊළඟ try කරලා බලමු. අපි එහෙනම්
අන්තිමට තියාගත්ත මැංගෝ ඇන් ලයින් එක try කරලා බලමු. ඒක නම් මට පොඩ්ඩක් නමින් මොකද රහගතියක් තියෙනවා. ලයිමුත් තියානේ. ටේස් දෙකක් මික්ස් වෙලා හැදිච්ච එක. ඔබට වැඩි කඩලා පුරුදු නෑ. පුළුවන් විදිහට තමයි කැඩෙන්නේ. වාව් ලස්සන පාටය. මේවා අන්න මේක ලස්සන. ගෝල්ඩ් කලර් එකක් තියෙනවා. අපිට අර ඇපල් එක පෙන්වන්න බැරි වුණා සමා වෙන්න. අපි මේක මේ යාළුවන්ගේ සවුන්ඩ් එක ගන්න. අපි මේක වෙනසවත් එක්ක දැන් අපි බට දෙයක් ගෙනා දැන් මේක මුකුත් වෙන්නේ නැහැනේ බටෙන් බීලා බලමු. අපි බට සමහර කියනවානේ බටෙන් බිව්වහම මේ බියර් එක වදිනවයි. කොහොමද? ඉතර වැඩි වෙනවයි. ඒ වචනෙන් මොන්න කිව්වා. අපි දැන් බලමු අපි බට දෙයක් ගෙනලා තියාගත්තා. අපි බාඩු ගෙනල්ලා තියෙන්නේ ඕකටත් කියලා. try කරලා බලමු මේකනොත් නේ. අපි මේකෙන් බටෙන් ඉස්සල්ලාම් බීලා. මේක අර මේ කලර් එක ගත්තොත් සාමාන්‍යයෙන් ලයන් බියර් එක වගේ ළඟින් යන කලර් එකක් තියෙනවා. ලයන් එකෙත් මේ වගේ ලාබාඩක් තමයි සෙට් වෙන්නේ. ඒක නම් පොඩ්ඩක් තිත්ත තිය හොඳටම වෙයි. මැංගෝ රහ එනවා. මේක නම් මේ මැංගෝ රහ ෆ්ලේවර් එක කෙමිකල් එකක් වගේ දාලා තියෙනවා. ඒක 아무තු මැංගෝ අර කෙමිකල් රහක් වගේ ඉන්නේ. කෙමිකල් රහ වැඩි ඒකේ. අර ලයිම් තියෙන හින්දාත් දන්නේ නැහැ තිත්ත ගතියත් වැඩි. මේක නෑ අර දෙකටම සාපේක්ෂව බොන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක මේක අර බියර් වල ළඟින් යනවා. මේ සැරගතිය එහෙම. ඔව්. කලර් එකත් ඔයගොල්ලන්ට වෙන්නේ නැති මේ අපි මේ දෙන්නේ බියර් විදියට ගත්තොත් කොහොමද කියලා තමයි අපි රේට් කරන්නේ. මේකක් උනේ 600යි. මේවෙන් විතරක් අරගෙන නෙමෙයි අපි රේට් කරන්නේ අර බියර් කියන ගොඩටම දාලා අපි මේකත් රේට් කරන්නේ. මේ මට මේකට නම් දෙන්න පුළුවන් 10න් 7ක් විතර. මට ඉතින් මේකට 10න් 9ක් දෙන්න පුළුවන්. මං ලකුණු තියන් හිටියෙත් මේකටම දෙන්න මොකද මේක මං කලින් බීලා දිනා බොරු කියන්න ඕනේ නැහැ. මේකට බියර් එකට වගේ රහක් තමයි එන්නේ. මේ ඇත්තට ගියොත් එහෙම ඉතින් නම හොඳට වදින්න බලන්න බොන අය නම් හරියන්නේ නැහැ. ඔව් එහෙම හරියන්නේ නැහැ. මේක මේ සීරීස් එක තමයි ගොඩක් හරියන්නේ. නෝමල් එකේ බොන්න මරු මේ ලොකුවටම මුකුත් අවුලක් නැතුව ෂේප් එකේ බොන්න මරු. අන්න අපි බටිනුත් බීලා බැලුවා. ඒත් කිසි ප්‍රගතියක් නැහැ. ප්‍රගතියක් නැහැ. මේ දාඩි දාන්න අවුව හින්දා රස්නේට අහුවන්නේ රස්නේට. රස්නේට අවුව නිබැති අවුව. මේක ඉතින් ලේඩිස්ලට නම් හොඳයි. මේක කියන්න පුළුවන් මේ රහත් එක්ක ඒගොල්ලන්ට බැඳහට හොඳයි. අප්‍රියාවක් නැතුව බොන්න පුළුවන්. කියන්නේ අපේ කොල්ලෙක්ට ඕනනම් මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ගන්න. ඔව් අන්න ඒක හරි. මැංගෝ එක try කරන්න හරි. කරන අවුල නොකර ළඟින් යනවා ඒක ළඟින් යනවා පොඩ්ඩක් වහ. ෆ්ලේවර් එක පොඩ්ඩක් ළඟින් යනවා බියර් කලර් එකක් තියෙනවා කලර් එකක් බියර් එක ළඟින් යනවා. ඔයාලට කලින් දෙන්නවා. ඒක ඔච්චර තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ හොඳයි. මේක තමයි ඉතින් අපේ රේට් එක වැඩිම හම්බුන ලකුණු වැඩිම හම්බුන මේ සමල් සුබයි එක. ඔව්. තවත් දේවල් try කරන් තියෙනවා. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. අපි දන්නවා දැන් මේ වීඩියෝ එක කරාම ඔයගොල්ලෝන් කමෙන්ට් ආවගේ දානවා. අනිවාර්යෙන් දන්නවා. අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් නම් අපි කරනවා. පුළුවන් නම් කරනවා. ගොඩක් අපි කරන්න තමයි ඉන්නේ නේද? අපි ඕගොල්ලෝගේ කැමැත්තට ඉඩ දෙන්න අපි තියෙන්නේ කරා. අපි අද කන වීඩියෝ ගන්නේ බොන වීඩියෝ එකක් තමයි කරා උඩට මුලින්ම කිව්වා වගේ. මේ අපි අනිවාර්යෙන් ඉස්සරහටත් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මතක ඇතුව අලුතෙන් සෙට් වෙච්ච කෙනෙක් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න මතක ඇතුව. එහෙනම් අදට මෙහෙම වීඩියෝ එක ඉරුණේ අපි ආයෙ හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්නම් මේ තඩියයි කඩියේ